මගේ කිචන් එකට ගත්ත අයිටම්ස් අගයක් තමයි මේ තියෙන්නේ. ඒවා ප්‍රයිස් එක්කම ඔයාලට මම කියන්නම්. මේ අයිටම්ස් ඔක්කොම මම ගත්තේ Lady J Borella outlet එකේ. මගේ cooking channel එකට අයිටම්ස් අගයක් ගන්න ඕන වෙලා තමයි මං ගියේ. මේක paid promotion එකක් නෙවෙයි. ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා යාලා ළඟ. ඔයාලත් ගිහිල්ලා බලන්න. මං ගත්ත අයිටම්ස් ප්‍රයිස් එක්කම මේ වීඩියෝ එකේ මම දාන්නම්. ප්‍රයිස් ටික ස්ක්‍රීන් එකේ දාන්න. ඔයාලා මේ අයිටම්ස් හොය හිටියා නම් එතකොට මේ වගේ ප්‍රයිසස් දැනගන්න ඕනේ වුණා නම් මේ වීඩියෝ එක බලන්න. මේකේ මම ප්‍රයිසස් එක්කම ඒ ගත්ත ප්‍රොඩක්ට් එකත් පෙන්නන්න. මුලින්ම මම ගත්තේ ස්පැචුලා එකක් මට කේක් හදනකොට ඕන වෙන නිසා. ඊපස්සේ මම මේ සෙට් එකක් ගත්තා. මගේ cooking channel එකට තමයි මම මේ බඩු ඔක්කොම ගත්තේ. ඊට පස්සේ මම kitchen towels ගත්තා. මේ towels වර්ග ගොඩාක් තිබ්බා. මම දෙකක් ගත්තා. මේ තියෙන ඒ දෙක. ඊට පස්සේ මගේ cupcake tray එකට මම අරන් තියෙන liners ටිකක් ලොකු වැඩි. ඒ නිසා මම හරි size එක ගත්තා. මගේ cooking channel එක බලුවා නම් ඔයාලා දන්නවා ඇති මම ගොඩාක් baking කරනවා. ඒකට තමයි මේ mat එක ගත්තේ. ඊට පස්සේ මෙන්න මේක ගත්තා. මගේ items ටිකක් කපලා දාගන්න පුළුවන් මට fridge එකට. glass වලින් හදපු එකක්. හරිම quality. මේ තියෙන්නේ ceramic cups වගේක් මේ set එකේ 5ක් තිබ්බා. මේක oven එකට දාලා bake කරන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේක ගත්තේ cakes වර්ග එහෙම හදන්න. ඊට පස්සේ මට milk දාන්න bottle එකක් ඕන වෙලා තිබ්බා fridge එකට. හරිම reasonable prices වලට තමයි එතන glass items තිබ්බේ. ඊළඟට මම ගත්තා bowl එකක්. මේක white bowl එකක්. හරිම ලස්සනයි. මට salad එකක් වගේ හදද්දි ගන්න පුළුවන් bowl එකක් මේක. මේ bowl එක වටේටම ලස්සන ඩිසයින් එකක් තියෙනවා. ඊළඟට මම ගත්තේ ගොඩාක් කලින් ඉඳලා මම හොයපු කලර් එකේ ප්ලේට් එකක්. මේක නම් මාරම ලස්සනයි. මේ ප්ලේට් එකත් 1000 ගාණක් උනේ. ඒක මාරම ලාභයි ප්‍රයිස් එකට. ඊළඟට මට ඕනි වුණා මේ වගේ ග්ලාස් වලින් හදපු ට්‍රාන්ස්පරන්ට් oven එකට දාන්න පුළුවන් බේකින් ට්‍රේ එකක් ගන්න. මෙන්න මේක මම ගත්තේ. ඒක නම් මාරම quality. මේකේ white එකක් තිබ්බා. මම ගත්තේ ට්‍රාන්ස්පරන්ට්. ඒ වගේම sizes ගොඩාක් තිබ්බා. ඊට පස්සේ මම ගත්තා මෙන්න මේ bottle set එක. මේකට salt and pepper දාන එකයි ඒ වගේම olive oil coconut oil වගේ දාන්න පුළුවන් මේ වගේ bottles දෙකක් තිබ්බා. ඒ set එක හරිම worth ඒ price එකට හරිම ලස්සනයි. මේ ඔක්කොම items මම ගත්තේ මගේ cooking page එක තියෙනවා cook and create කියලා. ඒකට ඕන නිසා. ඉතින් මට හිතුණා price එකම මේ channel එකේ video එකක් දාන්න ඕනේ කියලා. ඔයාලට ඒ ටික බලන්න. එහෙම නැත්නම් ඒ වගේ prices දැනගන්න ඕනේ නම් කියලා හිතලා තමයි මම මේ වීඩියෝ එක කරන්න ගත්තේ. මම හිතනවා ඔයාලා වීඩියෝ එකට කැමති වෙන්න ඇති කියලා. See you in the next video.